ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි අපි ඒ තත්ත්වයේ මුදවා හැරියේ. දැන් සීන් සුලන් රෙදි දාලා හමායන්ට තවත් තියුණු තරගයක් ආරම්භ වෙනවා ක්‍රීඩා පිටිතුලේ. තමයි 2000 බලමු කණ්ඩායම් දෙක 2004 සහ සමාන 2004 සහ 2005 කණ්ඩායම් දෙක. මෙන්න මෙතන දත්යන් තිබෙනවා. 2004 සහ 2005 කණ්ඩායම් අතර තරගය තිබෙන්නේ ලකුණු සංඛ්‍යාව එක ලකුණක් ලබා ගත්තා. එක තුනේ දෙවන ලකුණ නලින් සමග හිල්මි විකට් පැමිණි. ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි. සමාන ලකුණු 10 ලකුණු 3යි. ලකුණු 10 ලකුණු 3 දක්වා වැඩි කර තිබෙනවා. දිව්‍යානා පන්දියවන්නට. පන්දු යනවා ෆයිනල් එක කලාපයට. ෂොට් ෆයිනල් එකේ පන්දු 4 මිනිට 1 ලකුණයි. වයිට් පන්දුව ලකුණු දෙකක් එකතු වෙනා සිද්ධිය තුල. 1-3 5 වන ලකුණින් ලකුණු ලේඛනයේට. නන්දන කැඳවාගෙන තිබෙන්නේ පන්දුව ආරියමු කරන්නට. සුදානම් පන්දු යවන්නට. එවර පහරක් එල්ල කරනවා ලකුණු 6යි. පුල් පහර එල්ල කර දැමුවා අපේ තරඟන බන්නනි. දැන් විනිශ්චයකාරතුමන් සිය සංඥාව ලබා දුන්නේ. අපිට දැන් විනිශ්චයකාරතුමාගේ කෝණය පමණයි හරියට පිබෙන්නේ. ඊතරම් ප්‍රේක්ෂකයන් ඉන්නවා මහින්ද විද්‍යාලයේ තරඟ බිමට ඇවිල්ලා මේ තරගෙන අර බලා ගන්නට. අතිවිශාල ප්‍රේක්ෂකයන් පැමිණ තිබීම ප්‍රේක්ෂකයන්ගේ අඩුපාඩුවක් නැහැ පිය තරඟන බන්නනි. තාමත් යුණු තරගයක් ආරම්භ තිබෙන්නේ ක්‍රඩා පිටි තුල. ලකුණු තතේ ලකුණු 11යි. එවර පහරක් නලින්ගේ පිටෙන් පිය කාරෝලොෆ්ට ටෝන් ඩ්‍රයිව් පහර ලකුණු 6යි. රාජකීය පහරවල් දෙකක් එල්ල කරමින් වමත් ක්‍රඩකියා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා වැඩි කරගත්තා. තවමත් මහින්ද විදුහල් ක්‍රීඩා පිටිය තුල මේ ක්‍රිකට් කියන ක්‍රීඩාවේ තවමත් මේ පිතිකරුවන් දෙදෙන ආරණ සූර්යයන් භාග පෙන්눔 කරනවා. ලකුණු 17යි. ප්‍රථම පන්දුව නිමා කරන විට දැවැන්ත හයේ පහරවල් දෙකක් එල්ල කරා නන්දනගේ නම ඉදිරියේ පිය තරඟන වන්නනි. බලමු කැඳවා ගන්නවා පන්දියවන සඳහා ඉෂාරද කැඳවා ගන්නේ. ඉෂාර කැඳවා ගන්නේ. බලමු ක්‍රිකට් ක්‍රීඩාව තමන්ට අවිනිශ්චිත ක්‍රීඩාවක්. පන්දුවක් දෙකක් තුල තත්ත්වය වෙනස් කළ හැකි. 2004 කණ්ඩායම ප්‍රබල බලාපොරොත්තු සහගතව සිටින්නේ. ඒ වගේම 2005 කණ්ඩායමත් ප්‍රබල බලාපොරොත්තු සහගතව ක්‍රීඩා කරන්නේ. හිල්මි පහරක් එල්ල කරන බිමදිගේ පන්දුව ඩීප් මිඩ් විකට් දෙසට ගමන් කරන විට එක ලකුණයි. ඒක තුනේ 18 වැන්න පිය තරඟන වන්නනි. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. පන්දුවක් ලබා දෙන්න හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට. වේලාව පිළිබඳව හැමෝම කල්පනා කළ යුතුයි. තම ආදරණීය මෑණියන් පියාණන් ඒ වගේම ආදරණීය දරුවන් පවුලේ උදවිය අරගෙන හැමෝම මේ ක්‍රීඩා පිටියට ඇවිල්ලා තිබෙනවා.